තව දවසක් ලෞතුරා බුදුහාමුදුරුවෝ බුදු ඇසින් බලනකොට දැක්කා අග්ගිදත්ත කියන තාපසතුමාට නිවන් දකින්න පින තියෙනවා. අග්ගිදත්ත කියලා කියන්නේ කොසල් මහ රජතුමාගේ අග්‍ර පුරෝහිත බමුණා. ඒ විතරක් නෙමෙයි කොසල් රජතුමාගේ තාත්තගෙත් පුරෝහිත බමුණා. එතකොට ටිකක් වයසයි. අග්ගිදත්ත බ්‍රාහ්මණයා කොසල් රජතුමාගෙන් අවසර ඉල්ලනවා අනේ රජතුමනි දැම්මට මහලුයි. මට පැවිදි වෙන්න ඕන. ඒ නිසා මට අවසර දෙන්න පැවිදි වෙන්න කියලා. කොසල් රජතුමාත් අවසර දුන්න පැවිදි වෙන්න. අග්ගිදත්ත බ්‍රාහ්මණයා පැවිදි වෙන්න ගියා පිටිසර පළාතක. හැබැයි ආර්ය ශ්‍රාවකයෙක් විදියට නෙවෙයි. තාපස පැවිද්දෙන් පැවිදි වුණේ තාපසයෙක් හැටියට. Tamanට පරිවාර තාපසයෝ 1000ක් හිටියා. පිරිවරක්. ලෞතුරා බුදුහාඳුර බුදු ඇසින් බැලුව අග්ගිදත්තට මාර්ගඵල ලබන්න පින් තියෙන. බුදුහාමුදුරුවෝ 이르දිමත් භික්ෂූන් වහන්සේලා අතර අගතැන්පත් වුණු මහමුගලන් මහරහතන් වහන්සේට සැලකල සිටි අග්ගිදත්ත බ්‍රාහ්මණයගේ තාපසාරාමයට යන්න. අග්ගිදත්ත තාපසතුමා දමනය කරන්න ඕන කිය. මුගලන් මහරහතන් වහන්සේ අග්ගිදත්ත බ්‍රාහ්මණයගේ තපස් ආරාමයට වැඩම කරනකොට අග්ගිදත්ත තමන්ගේ පරිවාර තාපසතුවරු වට කරගෙන දේශනාවක්. දැන් මුගලන් මහරහතන් වහන්සේට උවමනයි අග්ගිදත්ත විතරක් තනි කරගන්න. එලිමහනේ සාකච්ඡාවේ නියැලෙන අනිත් තාපසවරු විසුරුවා හරි. මහමුගලන් මහරහතන් වහන්සේ ඒ වෙලාවේ වර්ෂාවක් පතිත කෙරෙව්වා. වර්ෂාව පතිත වෙනකොට අනිත් තාපසවරු තම තමන්ගේ කුටිවලට ගියා. අග්ගිදත්ත බ්‍රාහ්මණයා තමන්ගේ කුටියට ආවා. මුගලන් මහරහතන් වහන්සේ අග්ගිදත්තගේ කුටියට ඇවිල්ලා අග්ගිදත්ත කියලා කතා කළා. අග්ගිදත්ත බලනවා මගේ නම කියලා කතා කරන්න පුළුවන් జగතේ නෑ. කවුද මේ මගේ නම කියලා කතා කරන්න පුළුවන් జగත? මහමුගලන් මහරහතන් වහන්සේ අග්ගිදත්තට කියනවා අග්ගිදත්ත මට අද රාත්‍රිය පහන් කරගන්න ඔබගේ කුටියේ ඉඩක් දෙන්න පුළුවන්ද? අග්ගිදත්ත කියනවා මේ කුටියේ ඉඩ නෑ. මහමුගලන් මහරහතන් වහන්සේ කියනවා ගිහියෙකුට අනතුරක් වුණොත්, ගිහියෙකුට කරදරයක් වුණොත්, ගිහියෙකුට අවශ්‍යතාවයක් වුණොත් ඒ ගිහියට පිහිට වෙන්නේ තවත් ගිහියෝ. පැවිද්දෙකුට අනතුරක් කරදරයක් හිරිහැරයක් වුණාම පැවිද්දට පිහිට වෙන්න තවත් පැවිද්දෝ ඕන. ඒ නිසා මට පොඩි ඉඩක් දෙන්න කිව්වා. අග්ගිදත්ත කිව්වා බෑ කියන. මහමුගලන් මහරහතන් වහන්සේ කියනවා එහෙනම් මට මේ ඉස්සරහා තියෙන වැලි ගොඩෙන්වත් රෑ පහන් කරන්න අවසර දෙන්න. කොහොමද එතෙන්ට වැලි ගොඩක් ආවේ? අග්ගිදත්ත බමුණා තමන්ගේ බමුණු පිරිසට දීපු දඬුවමක් තියෙනවා. නරක සිතුවිල්ලක් හිතට ආවොත්, නරක වැඩක් කළොත් දඬුවම තමයි වැලි පාත්‍රයක් ගෙනල්ලා මිදුලට දානවා. නරක සිතුවිලි ආපු වාරයක් පාසා වැලි පාත්‍රේ ගෙනල්ලා මහා වැලි ගොඩ මිදුලේ. මහමුගලන් මහරහතන් වහන්සේ වැලි ගොඩ මත ඉන්න අවසර ඉල්ලුවා. අග්ගිදත්ත කියනවා කමක් නැහැ ඉන්න පුළුවන්. අග්ගිදත්ත දන්නෝ මේ වැලි ගොඩට අරගෙන මහා නාගයෙක් ඉන්නවා. ඒ නාගයා ඉන්න දෙන්නේ නැහැ. මහමුගලන් මහරහතන් වහන්සේ වැලි ගොඩ මත වැඩියා. වැලි ගොඩේ වැඩ ඉන්නකොට අර නාගය බැලුවා මේ ශ්‍රමණේ අද රෑ මෙතෙන්ට එන්නේ රෑ පහන් කර බය කරලා යවන්න ඕන කියලා විස දුමක් මැව්වා. මහමුගලන් මහරහතන් වහන්සේ කියන්නේ මගේ ශාසනයේ හිටපෝ 이르දිමත් භික්ෂූන් වහන්සේලා අතර අගතැන්පත් හාමුදුරුවෝ. උන්වහන්සේත් නාගයේගේ දුමට දෙවැනි නොවන උන්වහන්සේත් දුමක් පිට කළා. උන්වහන්සේ විශාල දුමක් පිට කරලා නාගයට හුස්ම ගන්නත් අමාරු වුණා. නාගය බැලුවා මේක හරියන්නේ නැහැ. මම ගිනි ජාලාවක් පිහිදුවලා මේ ශ්‍රමණයා ඝාතනය කරනවා. නාගයා ගිනි ජාලාවක් මතු කළා. මහමුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේත් ගිනි ජාලාවක් මතු කළා. ඒ ගිනි ජාලාවට නාගයට ඉවස ගන්න බැරි වුණා. නාගය දමනය වුණා. දැන් ගිනි ජාලාව එහෙම තාපසාරාමේ ඉන්න තාපසවරු ඔක්කොම රෑ එළියට දැක්ක රෑ. මහා ගිනි ජාලාවක් මතු වෙනවා සියල්ල දැක්කා. රෑ නිදාගත්තා. දැන් උදේ හිතන් ඉන්නේ ආපු ශ්‍රමණය පිච්චිලා මැරිලා කියලා. අග්ගිදත්ත ප්‍රධාන තාපසවරු ඔක්කොම උදේ එළියට බැස්සේ ශ්‍රමණයා පිච්චිලා ඉන්නවා කියලා හිතාගේ වැලි ගොඩට ගිහින් බලනකොට මහමුගලන් මහරහතන් වහන්සේ සැතපෙනවා. අර නාගයා දරන්න ගහගෙන පෙන බොබෙන් උන්වහන්සේට රැකවරණය සලසනවා. ආරක්ෂාව දෙන්න. නාගය දමනය කරලා මුගලන් හාමුදුරුවෝ එතෙන්ට යවුවේ කවුද? ලෞතුරා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ එතෙන්ට වැඩම කළා ඉරුදිගේ. බුදුහාමුදුරුවෝ වැඩපු ගමන් මහමුගලන් මහරහතන් වහන්සේ පසඟ පිහිටුවලා ලෞතුරා බුදුහාමුදුරන්ට වැඳා. ලෞතුරා බුදුහාමුදුරන්ට වඳිනකොට අර තාපසවරු බැලුවා දමනය කරන්න බැරි නාගයෙක් මේ ශ්‍රමණය දමනය කළා නම් ඒ ශ්‍රමණය අලුතෙන් ආපු ශ්‍රමණයට වැඳන අලුතෙන් ආපු ශ්‍රමණයා මේ ශ්‍රමණයට වඩා බලපුලුවන්කාර කෙනෙක්. ජගතේ දැන් අර තාපසවරු අහනවා මේ ආපු කෙනා කවුද? මුගලන් හාමුදුරුවෝ අහන්නේ. අග්ගිදත්තට
මුගලන් මහරහතන් වහන්සේ දේශනා කළා මේ ආවේ මගේ තාත්තා මගේ පියතුමා මට යම් හැකියාවක් තිබේ නම් ඊට වඩා දස දහස් ගුණයක් උන්වහන්සේගේ හැකියාව බුදුහාමුදුරුවෝ අග්ගිදත්තටත් තාපසවරුන්ටත් බණ කිව්වා බණ අහලා අග්ගිදත්තත් තාපසවරුත් බෞද්ධයෝ බවට පත් වුණා මාර්ගඵලලාත් හිතන්න මගේ බුදුහාමුදුරුවෝ දමනය කළ නොහැකි පිරිස් කොතරම් දමනය කරලද අපි හැමතිස්සෙම ඒ බුදුගුණ මෙනෙහි කරමින් උන්වහන්සේගේ පිළිසරණ පතනවනක් අපිටත් නිවන් මඟ බොහෝ දුර නොවේ